නාසා ආයතනයේ දියත් කරන ලද ඇපොලෝ මෙහෙයුම් අතරින් චන්ද්‍රයා මතට ගොඩබැසි පළමු අභ්‍යවකාශ මෙහෙයුම වුණේ ඇපොලෝ 11 මෙහෙයුමයි. නමුත් ක්‍රිස්තු වර්ෂ 1972 වසර වනතෙක් චන්ද්‍ර මෙහෙයුම් කිහිපයක් සිදු වුණා. මේ විදිහට අවසන් චන්ද්‍ර මෙහෙයුම සිදු වුණේ ක්‍රිස්තු වර්ෂ 1972 වසරේ දියත් කරන ලද ඇපොලෝ 17 මෙහෙයුම මගින්. මේ සියලු මෙහෙයුම් සිදු වී අවසන් වෙද්දී ගගනගාමීන් 12 දෙනෙක් චන්ද්‍රයා මත පා තබා තිබුණා. ඒ අතරින් ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වුණේ පළමුවෙන්ම සඳර ගොඩබැසි නීල් ආම්ස්ට්‍රෝන් සහභාගී වූ ඇපොලෝ 11 මෙහෙයුමයි. සමහරු මේ මෙහෙයුමෙන් පස්සේ තවත් මෙහෙයුම් 6ක් සිදු වුණා කියලාවත් දන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබුණා 1969 වගේ කාලයක චන්ද්‍රයාට ගොඩබසින්න තරම් තාක්ෂණයක් තිබුණා නම් ඇයි අද වර්තමානයේදී චන්ද්‍රයාට ගොඩබසින්නේ නැත්තේ කියලා. ඉතින් මේකට හේතු බොහොමයක් තිබෙනවා. පළවෙනි එක තමයි ඇපොලෝ මෙහෙයුම් ටිකෙන් ටික අවසන් වන කාලය අතරතුරේදී ඇමරිකානු ජනාධිපති මාරු වීම නිසා ඇමරිකානු රජයෙන් නාසා ආයතනයට ලබා දුන් අරමුදල් අඩු කිරීම. මේ නිසා ඇපොලෝ වගේ වියදම් අධික මෙහෙයුම් සිදු කරන්නට තරම් මුදල් ප්‍රමාණයක් නාසා ආයතනයට ලැබුණේ නැහැ. ඒ වගේම 1972 වසරෙන් පස්සේ ස්කයිලැබ් ලෙසින් අභ්‍යවකාශ නැවතුම්පොළක් නිර්මාණය කිරීමත් අභ්‍යවකාශ ශටල ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් නිසා නැවතත් චන්ද්‍රයා වෙතට යොමු වන්නට නාසා ආයතනයට අවශ්‍යතාවක් පැන නැගුණේ නැහැ. මේ විදිහට පටන්ගත්තු අභ්‍යවකාශ ශටල ව්‍යාපෘතිය 2011 වසර වෙනකම්ම සිදු කරගෙන ගියා. ඒ අතරතුරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ, හබල් අභ්‍යවකාශ දුරේක්ෂය, චන්ද්‍ර අභ්‍යවකාශ දුරේක්ෂය ඇතුළු තවත් අභ්‍යවකාශ දුරේක්ෂ බොහොමයක් මේ කාලය තුළ නාසා ආයතනය විසින් කක්ෂගත කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අඟහරු ග්‍රහයා වෙතට විශේෂිත අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කරන්නටත් නාසා ආයතනය මේ කාලයේදී කටයුතු කරා. අඟහරු විතරක් නෙවෙයි ප්ලූටෝ, සෙනසුරු, බ්‍රහස්පති යනාදී ග්‍රහලෝකවලටත් අභ්‍යවකාශ යානාවන් දියත් කිරීම මේ කාලවකවානුව තුළදී නාසා ආයතනය විසින් සිදු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතු නිසා තමයි තවදුරටත් චන්ද්‍රයාට ගගනගාමීන් දියත් කිරීමට අවශ්‍යතාවයක් මතු නොවුනේ. නමුත් 2017 වසරේදී ආටිමිස් ලෙසින් ව්‍යාපෘතියක් නාසා ආයතනය ඇතුළුව තවත් ලෝකයේ දැවැන්ත අභ්‍යවකාශ ඒජන්සි කිහිපයක් සමගින් ආරම්භ කිරීම සිදු කළා. මේ ප්‍රොජෙක්ට් එකට ලෝකයේ විශාලතම අභ්‍යවකාශ ඒජන්සි දෙකක් වන යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියත් සහ ජපාන අභ්‍යවකාශ ඒජන්සියත් ඇතුළත්. ආටිමිස් ප්‍රොජෙක්ට් එකෙන් කලින් ඇපොලෝ ව්‍යාපෘතිය සිදු වුණා වගේම චන්ද්‍රයා වෙතට ගගනගාමීන් රැගෙන යන්නටයි නාසා ආයතනය සැලසුම් කරනු ලැබුවේ. ඒ අනුව මේ ප්‍රොජෙක්ට් එක සඳහාත් කලින් ඇපොලෝ මෙහෙයුම්වලදී භාවිතා කරන ලද සැටර්න් 5 රොකට්ටුව වගේම දැවැන්ත රොකට්ටුවක් නිර්මාණය කිරීම නාසා ආයතනය මගින් සිදු කළා. ඇත්තම කිව්වොත් නාසා ආයතනය විසින් කිසිම රොකට්ටුවක් නිර්මාණය කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ට නිර්මාණය කරගන්නට අවශ්‍ය රොකට්ටුව ඇමරිකාවේ විවිධ රොකට් නිෂ්පාදන සමාගම්වලට කියලා නිපදවා ගන්න එකයි. මේ කාර්යය සිදු කර ගැනීම සඳහා නාසා ආයතනය ඔවුන්ට මුදල් ලබා දෙනවා. ඉතින් මේ විදිහට 2022 වසරේ නැවතත් චන්ද්‍රයා බලා ගමන් කරන්න ආටිමිස් පළවෙනි මෙහෙයුම ආරම්භ කළා. මේ සඳහා නිර්මාණය කළේ SLS නම් දැවැන්ත රොකට්ටුවයි. මෙහිදී ඔරායන් ලෙසින් හඳුන්වන ගගනගාමීන් ගමන් කරන අභ්‍යවකාශ යානය ගගනගාමීන් රහිතව චන්ද්‍රයා වටා කක්ෂගත වී නැවතත් පෘථිවියට පැමිණීම සිදු වුණා. ඊළඟ වසරේදී ඒ කියන්නේ 2025 වසරේ මේ රොකට්ටුවෙන් ආටිමිස් දෙවෙනි මෙහෙයුම යටතේ චන්ද්‍රයා බලා ගගනගාමීන් 4 දෙනෙකු ගමන් කිරීමට නියමිතයි. දැන් මේ වන විට මේ ගගනගාමීන් 4 දෙනා නම් කර අවසන්. ඉතින් මේ දේවල් ටික මම කිව්වේ ඇපොලෝ 11 සඳගමනෙන් පස්සේ ආයෙත් හඳට ගියේ නැත්තේ ඇයි කියලා ගොඩක් දෙනෙක් අහපු නිසා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.